ஆம், இன்று கொத்மலை FM வானொலியினூடாக இன்று வருகை தந்திருக்கின்றோம். இலசிறிகம என்ற இடத்துக்கு 10ஆம் நம்பர் இலக்க இடத்திற்கு இன்று வருகை தந்திருக்கின்றோம். குறிப்பாக இந்த இடத்தில் மாபெரும் ஒரு அனர்த்தம் இடம்பெற்றிருந்தது. இந்த சம்பவம் இடம்பெறுகின்ற பொழுது இங்கு இருந்தவர் எம்மோடு இருக்கின்றார். அவரோடு நாம் இணைவதற்கு தயாராக இருக்கின்றோம். ඉනිලෝෂිනි එතකොට මේ 28 වෙනිදා තමයි මෙතන මේ ඔව් නායාම ගියේ 28 වෙනිදා කීයට විතර ගියේ මෙතන 11:50ට විතර දවල් උදේ 11:50ට විතර ගියේ. එතකොට උඩින් ගෙවල් කීයක් තිබුණද? කොහොම හරි එතන ගෙවල් ඔක්කොම පහක් විතර තිබ්බේ. ඔව් ඔය යට උනේ නාය ගිහිල්ලා හතරක්. ගෙවල් හතරක් මුලින්ම සම්පූර්ණයෙන් යට වුණා. ඔව් මෙතනට කියන්නේ ලොම්බර 10 එලසිරිගම කියන ස්ථානයේ නේද? එලසිරිගම. ඔව් එතන ගෙවල් හතරක් යට වුණා. උඩ ඉඳන්ම බලනකොට එලසිරිගම ඉඳන්ම පහක් තියෙනවා. ඔව් පූර්ණයෙන්ම විනාශ වෙලා පේන තැනක්වත් නැති ගෙවල් හතරක්. ගෙවල් හතරක් යට වුණා. එතකොට ඒකේ ගෙවල් ඇස්සේ හිටපු අය එහෙමම ඉන්නවා. දැන් ඒක ක්ලියර් කරන්න මොකක් යෝජනාවක් නැහැ. දකින්න විදියක් නෑ මේ වෙලාවේ දැස්ස පහලා තිබ්බට හුලඟ. ඔව් නීදුම. ඔව් ටික ඒ වෙලාවේ හැමෝම ගෙදර තමයි ඉතින් ඉන්නේ. ඔතන ළඟම තියෙන ගේ ඔයාලගේ තමයි. ඔයා තමයි පළමු එකට මේ වෙනදී බලාගෙන හිටියේ. බබාලා දෙන්න ඒ වෙලාවේ නිදි කරවලා මේ ලොකු බබත් එක්ක මම කතා කර හිටියේ ඉස්සරහා. ඔව් මට එකපාරටම නිකන් අර ෆ්ලයිට් එකක් ප්ලෑන් කරන සද්දයක් වගේ තමයි එන්නේ. මම ඇත්තටම හිතුවේ මේ ගෙවල් වලට උඩින් කන්දනේ උඩ මම හිතුවේ ගල් වෙනවා කියලා. මේ සද්දෙට මම කෑ ගහගෙන මේ බබාලා දෙන්නව නිදාගෙන හිට බබාලා දෙන්නවත් එළියට අරගෙන ලොකු බබාටත් අන්න ගහලා එළියට එනකොටම තමයි මම දැක්කේ අර මට පේනවනේ අර වත්තේ තියෙන්නේ. ඔව් ඒක තියෙන්නේ එතන. හරි. ඔව් එනවා. ඔව් අර හරි. ඔව් මම ඇත්තටම හිතුවේ ඒ පස්සේ ඒ හරිය නා යනවා කියලා. මම යාරට ඇවිල්ලා බලනකොට තමයි එතකොට දෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි. සම්පූර්ණයෙන්ම උඩින් ඇවිල්ලා අර මේ ඒ කන්දේ වැදිලා ආය ආපස්සට ආව සද්ද තමයි මට ඇහිලා තියෙන්නේ දැකලා තියෙන්නේ. ඔව් එතකොට යාළගේ නේද කට්ටිය එහෙම අවිල්ලා හොයවද මොකද්ද මෙතන උනේ ඒ දවස ආරංචි වෙච්ච ගමන්ම හැමෝම ලොකු අමුදරෝ ඔය හැමෝම ආවා. මුස්ලිම් අය ගොඩක් උඩට ආවා හැමෝම ආවා.
ඒ වෙලාවෙ ඉඳන් මේ වෙනකම් කවුරුවත් අමතක කරේ නැහැ. ඉතින් ආපහු හැමෝම එමම ආවා ඔයාලත් එක්ක හිටපු අය දැන් දකින්නවත් නෑ එයාලගේ අවසන් කටයුතු ටික කරගන්නත් බැරිව තමයි අද වෙනකම් ඉන්නේ. එහෙම නේද? ඔව් එයාලගේ පහන්ස කුඩේ දුන්නා. ඔව්. හත් දවසේ බණ කියලා පන්සලේ දාන්නේ හත් දවසේ දුන්න පන්සලේ. ඔව්. පන්සලේ තමයි දැන් ගොඩක් අය අවතන්නලා ඒ පන්සලේ ඉන්නවා. ඒකට වෙලම්බඩ මුස්ලිම් විද්‍යාලයේ ඉන්නවා. දවස් දෙකක් විතර යනකම් එහා පැත්තේ නායකයෙක් කොටසට එහා පැත්තේ හිටපු අය හිර වෙලා හිටිය ගන්න විදියක් තිබුණා. ඔව්. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ යාමිකයි පොලිසියයි මුස්ලිම් අය අපේ සිංහල හැමෝම එක කියලා එයාලා කොහොම හරි මුදාගෙන මුස්ලිම් විද්‍යාලයට අරන් ගියා. ඔව්. ඉස්සගමත් එක ගොඩක් අය උදව් කරන මේ වෙලාවේ අපි කොත්මල FM එකේ දමා මෙතනට ආවේ. වෙච්ච මොහොතේ ඉඳන් මේ හැම මේ වෙලාව වෙනකම් කිසිම ආගම් ભેදයක්, ಜಾති ભેදයක් නැතුව අපි වෙනුවෙන් උදව් කරපු ආදරණීය මුස්ලිම් ජනතාව, ඒ වගේම දෙමළ ජනතාව, හැමෝටම සිංහල ජනතාව අපි වෙනුවෙන් ඇවිල්ලා මේ වෙනකම් උදව් කරපු ඔයාලට ගොඩාක් පින්. ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ගම්මානේ නායකය දැනට යහ පැත්තකින් ඉන්නේ. ගෙදර දෙකවල් තියෙන්නේ. අපේ ඉඩ කඩන් ඔක්කොම ඉවරයි. ඉතින් පවුල් හතරක් එහෙම් පිටින්ම මිනිස්සුත් එක්කම එයාට වෙලා ගියා. එතකොට අපට උදව් කරේ හාමුදුරුවෝ තමයි අපිව මෙහෙට ගෙන්නලා මෙහෙන් තමයි අපිට උදව් කරන්නේ. දැනටත් හාමුදුරන්ගේ අඳුරන අය විසක්ක රජයෙන් අපිට කිසිම තාම මේව එකක් හම්බුනේ නැහැ. ඉතින් මේ අපි කියන්නේ අපිට දැන් ඇත්තටම මේ ගමේ ගිහිලා අපිට ආයේ ජීවත් වෙන්න බෑ. අපිට ඉන්න තැන මොනවා හරි කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඉතින් ළමයි සෑහෙන පිටිසක් ඉන්නවා. පවුල් 30ක් විතර ඉන්නවා මේ ගමේ. පවුල් හතරක්ම එහෙම පිටින්ම පවුල් පිටින්ම ඉවරයි. ඉතින් මේ පාරක්කුත් තොටකුත් කිසිම දෙයක් නැහැ. මේ ඔක්කොම ලැබෙන්නේ හාමුදුරන්ගේ මාර්ගේ හාමුදුරන් අය අඳුරන අය අපි අඳුරන අය එහෙම තමයි මේ එලසිටික මේ ATR 25 ගම්මානේ කට්ටිය තමයි ගොඩක් අපට උදව් කරන්නේ. උදව් කරන්නේ. ඒකට ඔයාලට අඩපාඩුවක් දෙයක් තියනවද මෙහෙ කොහමද? නෑ හොඳට දැනට මේව කරනවා. ඉතින් දව ටිකක් අපේ හාමුදුරන්ට ශක්තියක් වෙන්න මොනවා හරි උදව්වක් කරන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලට ඉඩමක් තමයි දෙනවා. අත්‍යවශ්‍ය වෙන්නේ ඉඩමක්. ඔව් ඉඩමක් ඕනේ ගයක් අදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම දැන් තමයි ඕනන්නේ. අවිසුමර එලසිරි ගම නොම්බෝඩ ජනපදයේ අපි පැත්තේ සම්පූර්ණ නායකලා තියෙන්නේ. ඊට පස්සේ හැම දෙයක්ම පන්සලේ හාමුදුරුවෝ අපි උදව් කරන්නේ. දෙවි කෙනෙක් වගේ. අපි ආඩු වෙන තාම කිසිම දෙයක් අපිට දුන්නේ නැහැ. මේ වෙනකම්ම හාමුදුරුවෝම හැම දෙයක්ම කරන්නේ අපිව ගිහිල්ලා ගෙනලා දාලා හැම දෙයක්ම කරන්නේ තුන් ගිලම කන්ට මොට්ටු ගිලා දීලා එතන අපේ නංගි පුතත් නැති වුණා. එයා ගොඩ ගන්න බැරි වුණා. ඒ දුකට දවස් 4 පස්සේ අම්මත් නැති වුණා. ඔයාලගේ අම්මයි මගේ අම්මත් නැති වුණා. අම්මත් නැති වුණා ඒක. ඊට පස්සේ අම්මා ඔය ඔක්කොම බුරුණු ගාඩි කරේ හාමුදුරුවෝ ඒ මාර්ගේ ඔක්කොම පාසලේ තියලා. හැම දෙයක්ම පාසලේ ඉඳලා කරේ. ඉතින් හාමුදුරුවෝ හැම දෙයක්ම උදව් කරන්නේ. ආන්දරේන කිසිම දෙයක් වුණේ නැහැ. අපිට අපේ ගමට යන්න බෑ. එතනින් ආයේ පදිංචියට යනවා කියන්නේ එහෙම තැනක් නැහැ එතනින්. අපිට දැනට පාරකුත් නැහැ. ඉඩමකුත් නැහැ. අපි යන ඉස්සරලා කන්ද ගිහින් ආයෙ ගිහලා ඊළඟ කන්ද අපි ඉන්නේ. ඒ කන්ද මුදිරි ගිහලා තියෙනවා. කන්ද යහා පැත්තේ ගෙවලුත් ගිහලා තියෙනවා. අපිට ගවට පදිංචිට බෑ. අපිට පුළුවන් තරම් අපි ළඟ ආන්දරේ අපිට පුළුවන් තරම් අලුතින් ඉඩමකුත් ඉඩම් කැලක් අරගෙන කැලක් හරි ගෙවල් හදාන්න කියලා. ඔව්. ඉතින් ළමයි ඉන්නවා. ඔව්. පොඩි ළමයි තියාගෙන එහෙම නේද? ඔව්. බලාපොරොත්තු වෙන ආන්දරේ. ඔව්. ඉතින් නම් අපේ හාමුදුරුවෝ විදිහට තමයි ඉන්නේ. ඔව්. ආන්දරෙන් කියලා මේ වෙනකොට මොකටද අපිට දීලා නැහැ. ආන්දරෙන් ආවෙත් නැහැ. ඉතින් උනාට ආයත් මහත්මයා මේ කවුද මේ නිලධාරීලා කෝල් කරලා අර මොකෙන්ද ඇවිල්ලා පරික්ෂා කළා කියලා කට්ටියට යන්න කියලා. ඔව්. කට්ටිය පල්ලෙහා පරික්ෂා කළා බලන්න එන්නේ වැඩක් නෑ. අර උඩින් ඇවිල්ලා තමයි පල්ලෙහා වැහෙන්නේ. ඒ ඉතින් මිනිස්සුන්ට යන්නත් බෑ අපිට යන්න බෑ අපේ ගේට් කඩා වැටලා තියෙන්නේ. ඔව්. ඉතින් මේ හාමුදුරුවෝ බෝගහක් වාගේ ඉන්න හින්දා තමයි අපි අද මෙතන කෙලින් ඉන්නේ. ඔව්. ඉතින් අපිට තියෙන මේ රජෙන් හරි මොකෙන් හරි අපිට පිහිටක් තමයි අපිට ඕනේ. දෙයක් දොර කඩන්න පේචස් දාන්න කරි අපිට ඕන. ඒකට මේ කට්ටිය කියනවා යන්න කියලා. අවදාන මේ වැස්ස කඩෙන් වහිනකොට පොඩක් අවදානෙන් ඉන්නවා. වහිනකොට කුඩයක් අරන් එළියට වෙලා බලන් ඉන්නේ අපි. ඔව්. ඉතින් වැස්ස එනකොට අපි කොහේ හරි කුඩයක් අරන් පාර්ත තමයි එන්න වෙන්නේ. ඒකින්ද අපිට මේ කඩින්ම අපිට ඕන මොකක් හරි විසඳුමක් මේකට. දැන් අපි ඒක තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඒ වරින්ට අපි කිසිම දෙයක් අපිට ගයක් හදාගන්න කොතන හරි
අනිවාර්යයෙන්ම අපි මේ කොත්මල් FM එක තමයි අද මේ රෙදි සිටින්නේ. දැන් ඔය ඉන්න අපි හිටපු ප්‍රදේශයේ වුණත් අපිට කිසිම එක සද්දයක් යහවේ විනාඩියට අර සේරම සමතල වෙලා ගියා. විනාඩියකින් විනාඩි දෙකකින් මේ ඔක්කොම වෙලා ඉවරයි කියලා කියන්නේ එහෙම. ඔක්කොම වැහිලා ගිහලා අර මරණ මේ දේවල් ටිකක් කරලා එක මිනිස්සෙක්වත් පේන්න හිටියේ නැහැ. එක්කෙනෙක් තමයි ජීවත් වෙලා හිටියේ කකුල කඩාගෙන. අර කිලෝමීටරක් විතර උඩින් නම් තිබිච්ච පස්කන්ද සේරම ගන්න පල්ලෙහා දාලා තියෙනවා. මීටර් 300 උඩින් ඉඳලා මීටර් 300ක විතර පල්ලමක් ආවිල්ලා තියෙනනේ. පල්ලෙහාට ඇවිල්ලා පල්ලට ආවිල්ලා. දැනන්ත පස්කොඩක් කියලා පල්ලෙහාට වහලා දාලා තියෙනවා. ඔව් මං ගිහිල්ලා බැලුවා. මට යන්න බෑනේ කිව්වා. දාන මේ පත් වෙන අපි දැන් අද වයි හෙට වයි කියලා කියනවා අපි පාරේ ගිහලා කුඩයක් අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒකෙන්ද අපි උඩ මේ පොඩ්ඩක් මේ දවස් දෙක තුන බලලා යන්න තමයි ඉන්නේ. හරි බොහොම ස්තුතියි. මම ලැබෙන්නේ දන්න තාම අපේ පවුල් 35ක් ඉන්නවා. දැන් පවුල් පහක් අයින් කළා දෙන අවදානම් නැහැ කියලා. ඒකෙන්ද අපිට ඒ අවදානම් නැහැ කියලා අවදානම් තියෙන පස්සේ පවුල් පාටත් තව පවුල් 30ක් ඉන්නවා තව. මේ තාම මොනවත් නැහැ අපිට රජෙන් කියලා වතුර බෝතලයක් ලැබිලා නැහැ අපිට. අත්‍යවශ්‍යම අපේ පන්සලේ ආඳුන නැත්නම් අපිට කන්නවත් නැහැ. தற்பொழுது இந்த பன்சாலையிலே தங்கி வசித்துக் கொண்டிருக்கின்றார்கள். இந்த குடும்பத்தைச் சேர்ந்த இவர்களுடைய குடும்பத்திலே இருக்கக்கூடிய சகோதரன் குடும்பம் முழுமையாக அந்த மண்ணுக்குள் புதை வேண்டியிருக்கின்றது. இவர்களுக்கு இந்த நேரத்திலே ஒரு விடயத்தை கதைக்க சொன்னால் கூட அவர்களுக்கு கதைப்பதற்கு கூடிய அந்த அளவு மனமில்லாமல் நொந்து போயிருக்கக்கூடியவர்களாக இருக்கின்றார்கள். இவர்களுக்கு தற்போதைய நிலைமையை கருத்தில் கொண்டு இவர்களுக்கு முழுமையாக எந்த ஒரு இடமும் இல்லை. முழுமையாக இவர்கள் பன்சாலையில் தங்கி இருக்கின்றார்கள். எனவே இவர்களுக்காக மிக விரைவாக ஒரு இடத்தை ஏற்பாடு செய்து வீடு அமைப்புக்குரிய ஏற்பாடு செய்து தர வேண்டும் என்றுதான் இவர்கள் மிக குறிப்பாக இந்த நேரத்தில் அரசாங்கத்திடம் வேண்டுகோள் விடுக்கின்றார்கள். எனவே அதனை உங்களிடம் நாம் கொத்மல் FM வானொலியின் ஊடாக இன்று இந்த களவிஜயத்தின் ஊடாக இந்த விடயத்தை மக்கள் மயப்படுத்துகின்றோம். இதற்கான முழுமையான வேலை திட்டங்களை செய்து கொடுக்குமாறு தான் மிக அன்பாக நாம் கேட்டுக்கொள்கின்றோம். இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்ற இந்த அனர்த்தத்தில் பாதிக்கப்பட்ட ஒரு பகுதியிலே இந்த பகுதி மிக குறிப்பாக மிகவும் கஷ்டத்தோடு வாழ்கின்ற மக்கள் இருக்கின்றார்கள். இவர்களுக்கான உலருணவுப் பொருட்கள் ஆடையுடைய தேவைகள் இந்த பிரதேசத்தில் வாழ்கின்ற மக்களால் முன்னெடுத்து கொடுக்கப்பட்டு இவர்கள் இந்த பன்சாலையிலே தங்க வைக்கப்பட்டு இன்று வரை இந்த பன்சாலையில் இருந்து கொண்டிருக்கின்றார்கள். சுமார் 35 குடும்பத்தைச் சேர்ந்த சிறு பிள்ளைகள், பெரியவர்கள், முதியவர்கள் என பலரும் இந்த விடத்திலே இந்த பன்சாலையில் தங்கி இருப்பதை காணக்கூடியதாக இருக்கின்றது. இந்த அனர்த்தத்திலே பாதிக்கப்பட்ட அனைவர்களுக்கும் இறைவனிடம் பிரார்த்தனை செய்து கொள்வதோடு அந்த குடும்பத்தினர்களுக்கும் மன ஆறுதல் பெற வேண்டும் என்று இந்த வேலையிலே பிரார்த்தனை செய்து கொண்டு நாட்டில் அனர்த்தத்தினால் பாதிக்கப்பட்டிருக்கின்ற அனைவர்களுக்கும் இந்த வேலையிலே நாம் கொத்மல் FM வானொலி எமது ஊடகத்திற்கு சார்பாகவும் பிரார்த்தனைகளை செய்து கொள்கின்றோம். எனவே யாரெல்லாம் குடும்பங்களையும் அதே போன்று அவர்களுடைய உடைமைகளையும் இழந்திருக்கின்றார்களோ அவர்கள் விரைவாக இதிலிருந்து நிவர்த்தி பெற்று அவர்களுடைய இயற்கை வாழ்வுக்கு திரும்ப வேண்டும் என்று இந்த வேலையிலே நாம் பிரார்த்தனை செய்து கொள்கின்றோம்.